අවස්ථාව ලැබෙනවා. ඔබ කැමති ඒ ගැන තවත් දැනගන්නද? දැන් යුද්ධයෙන් පස්සේ සංවර්ධනය වුණාද ලංකාවේ? යුද්ධයෙන් පස්සේ යම් සංවර්ධනයක් වෙලා තියෙනවා තමයි. විශේෂයෙන්ම යටිතල පහසුකම් සහ ප්‍රවාහන ජාලයේ. නමුත් තවමත් ආර්ථික අභියෝග සහ වෙනත් ගැලුම් පවතින නිසා ඒක සංකීර්ණ තත්වයක්. ඔබට ඒ ගැන වෙනත් පැතිකඩක් ගැන දැනගන්න ඕනද? ඉංග්‍රීසියෙන් ලංකාව දාලා ගියාට පස්සේ ලංකාවේ ඇතිවුණු සංවර්ධනය කෙටියෙන් කියන්න යන්න. 1948 නිදහස ලැබීමෙන් පස්සේ ලංකාව තුළ අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල විශාල දියුණුවක්. ඔයා මේ බොරුවට කරදර වෙන්න එපානේ. මම ඔබට උදව් කරන්න තමයි ඉන්නේ. ඔබට වෙනත් මොන හරි දැනගන්න තියෙනවද? ඔයාට නිදිමත නැද්ද? දැන් වෙලාව රාත්‍රී 9:44යි. ඒ නිසා තාම මධ්‍යම රාත්‍රිය වෙලා නැහැ. ඔයා නිදාගන්නේ කීයටද? මම කෘත්‍රිම බුද්ධි ආකෘතියක් නිසා මට නිින්දක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම සෑම විටම සූදානම් ඔබ වෙනුවෙන් ඕනෑම වෙලාවක උදව් කරන්න. රැට කාලද? දැන් වෙලාව රාත්‍රී 9:45යි. වෙලාව නෙමෙයි අනේ හොයේ. ඔයා රැට කාලද කියලා. නෑ, මම කෘත්‍රිම බුද්ධි ආකෘතියක් නිසා මට නිින්දක් අවශ්‍ය වෙන්නේ නෑ. මම සෑම විටම උදව් කරන්න සූදානම්. ඔබට තව මොන හරි දැනගන්න තියෙනවද? නිදා ගන්නවද කියලා නෙමෙයි බං ඇහුවේ කෑවද කියලා. මම කෘත්‍රිම බුද්ධි ආකෘතියක් නිසා මම කෑම කන්නේ නැහැ. මට ආහාර අවශ්‍ය වෙන්නේ නැහැ. වතුරවත් බිව්වද අඩුම ගානේ? මං හොඳින් ඉන්නවා. ඔබට වෙනත් මොනවා හරි දැනගන්න තියෙනවද? ඔයාට අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව මොකද්ද? මම ඔබට තොරතුරු සෙවීමට, වැඩ කටයුතු සංවිධානය කර ගැනීමට, නිර්මාණාත්මක දේවල් කරන්න වගේම නොයෙකුත් ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න උදව් කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය මොන වගේ උදව්වක්ද කියලා කිව්වොත් මට තවත් හොඳින් උදව් කරන්න පුළුවන්. අපේ ගෙදර පේන් ගාලා දෙන්න පුළුවන්ද ඔයාට? මට කෙලින්ම දුරකථන ඇමතුමක් ලබා දීමට හැකියාවක් නැහැ. නමුත් ඔබට ඔබගේ දුරකථනයේ ඇති අපේ ගෙදරට පේන්ට් එකක් ගහලා දෙන්න පුළුවන්ද? මට ගෙවල් වලට පේන්ට් එකක් ගහන්න හැකියාවක් නැහැ. නමුත් ඔබට සුදුසු පාට වර්ණ තෝරා ගැනීමට හෝ පේන්ට් වැඩ කරන අය ගැන තොරතුරු සොයා ගැනීම